කොහොමද ඉතින් යාළුවනේ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා Flavors and Moment මගේ channel එකට. පොල් සම්බෝල කියන්නේ ගොඩක් දෙනෙක් දන්න ඒ වගේම ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. ලංකාවේ ඉන්න අපිට නම් ඉතින් පොල් සම්බෝලයක් තිබුණා බත් එකක් කන්න පුළුවන් රහට නේද? හැබැයි ඉතින් fresh පොල් නම් නැහැ මේ අපිට පොල් සම්බෝල හදන්න. ඔයාලට පුළුවන් fresh පොල් ගන්න freeze කරපු එක. freeze කරපු එක ගන්න පුළුවන් Indian grocery shops වලින් ගන්න පුළුවන්. ඒ වුණාට අද මම freeze කරපු fresh පොල් වලින් නෙවෙයි මේ පොල් සම්බෝලය හදන්නේ. අද මම මේක හදන්නේ desiccated coconut වලින්. ඉතින් ඔයාලට පුළුවන් desiccated coconut ඕනම සුපර් මාකට් එකකින් මිලදී ගන්න. ඕනම බ්‍රෑන්ඩ් එකක් ඔයාලට ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පුංචි දෙයක් ගැන සැලකිලිමත් වෙන්න. ඔයගොල්ලෝ desiccated මිලදී ගන්නකොට එක ප්‍රමාණයෙන් ඔයගලන්ට desiccated බලා ගන්න පුළුවන් සුපර් මාකට් වල තියෙනවා. ඉතින් ගොඩාක් සීන් තියෙන desiccated එකක් තමයි පොල් සම්බෝල වලට වඩාත්ම සුදුසු. මොකද එතකොට ඒකේ අක්කලා කොටන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම පාවිච්චි කරන්නේ මෙන්න මේ බ්‍රෑන්ඩ් එක. මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ මෙන්න මේ ගොඩාක් සිහින්ව තියෙන එක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් නිව්සීලන්ත වල ඉන්න කෙනෙකුට මේ බ්‍රෑන්ඩ් එක Woolworths වලින් ගන්න පුළුවන්. නිව්සීලන්ත වල ඉන්න අය නම් දන්නවා. ඉතින් ඕස්ට්‍රේලියාවේ ඉන්න අයටත් ගන්න පුළුවන් මේ බ්‍රෑන්ඩ් එක. මම මේ බ්‍රෑන්ඩ් එක තමයි පාවිච්චි කරන්නේ. බ්‍රෑන්ඩ් එක ප්‍රශ්නයක් නැහැ. මම කිව්වත් වගේම පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඒකේ desiccated වල size එක. අපි බලමු මේ desiccated වලින් කොහොමද පොල් සම්බෝල හදන්නේ කියලා. මම මෙතනදී ග්‍රෑම් 250ක desiccated පොල් පැකට් එකක් අරන් තියෙනවා. ඒකම අමු මිරිස්, සුදු ලුණු, කරපිංචා, ලුණු මම මෙතන අරගෙන තියෙනවා. මම කැමතියි පොල් සම්බෝලට කරපිංචාත් එකතු කරන්න. ඉතින් මම මුලින්ම කරන්නේ මෙන්න මේ desiccated පොල් පැකට් එකකින් පොල් ටිකක් මෙන්න මේ බෝල් එකට දාගන්න එක. desiccated වලින් පොල් සම්බෝල හදද්දී ඔයාලට ගොඩක් පොල් අවශ්‍ය වෙන්නේ නැහැ. ටිකක් විතරක් ඇති. මේ පේනවද මම කලින් සඳහන් කළා වගේ මේ පොල් එක හරියම සිහින්. දැන් මම මෙන්න මේ coconut cream එක කෙලින්ම desiccated coconut වලට එකතු කරගන්නවා. ඒකම තමයි මම ඒකට වතුරත් එකතු කරන්නේ. වතුර ගොඩාක් දාන්න එපා. චුට්ටක් විතරක් දාන්න. මෙන්න මේ විදිහට මුළු desiccated එකම කලවම් කරගන්න. මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ මම ලෑස්ති වෙන්නේ මේක විනාඩියක් විතර මයික්‍රෝ ඕවන් එකට දාගන්න. අපිට අවශ්‍ය වෙන්නේ මේ පොල් එක මයික්‍රෝ ඕවන් එකට දාලා වත් කරගන්න. මේ ක්‍රමයට desiccated එක ලෑස්ති කරගත්තම අපිට හොඳ මොයිස්චර් එකක් තියෙන ඒ වගේම පොල් සම්බෝලේ කොකනට් ෆ්ලේවර් එකක් ලබා ගන්න පුළුවන්. මේ තියෙන විනාඩියකින් පස්සේ desiccated coconut එක. අපි මයික්‍රෝ ඕවන් එකකින් කොකනට් එක ගත්ත ගමන්ම වංගෙට දාලා කොටන්න යන්නේ නැහැ. රස්නෙන් පොල් එකතු කරලා කොටා ගන්න නැහැ. ඒක නිසා ඒක වෙන්න කියලා මෙන්න මේ විදිහට ලුණු අමු මිරිස් ටික මුලින්ම කොටා ගන්න ඕනේ. ඉතින් මම ඒකටම කෑලි මිරිස් ටික, ගම් මිරිස් කුඩු ටික ඒකම මේකට මම එකතු කරගන්නවා ලුණු. ඔය කොහොම එකතු කරගෙන මෙන්න මේ විදිහට මම දැන් මේක කොටා ගන්නයි ලෑස්ති වෙන්නේ. මම නම් ටිකක් ලුණු අමු මිරිස් කරපිංචා දාන ඉඳලා මෙන්න මේ විදිහට සිහින්ම කොටා ගන්නවා. ඔයාලට පේනවා ඒක. දැන් අවසානයේදී මම කැමතිම කොටස තමයි මේ උම්බලකඩ එකතු කරන එක. මම හරි ආසයි පොල් සම්බෝලට උම්බලකඩ එකතු කරන්න. මොකද ඒකෙන් එන ෆ්ලේවර් එකට මම හරි කැමතියි. අවසානයේදී මේ විදිහට මම උම්බලකඩ කෑලි ටිකක් එකතු කරගන්නවා.
දැන් තමයි මම මගේ රෙසිපියට ටික එකතු කරගන්න යන්නේ. එක රස්නේද කියලා බලන්න. මොකද රස්නේ පොල් සම්බෝල කොටන්න යන්න එපා. එතකොට ෆ්ලේවර් එක වෙනස් වෙනවා. ඉතින් මේ විදිහට නිවෙන්න තියාගත්ත ඩෙසිකේටඩ් එක තමයි අපි වංගෙඩියට දාලා කොටාගන්නේ. ඔයාලා පොල් සම්බෝල තෙම්පරාදු කරන්න හිතාගෙන ඉන්නවනම් රස්නෙන් කෙටුවට කමක් නැහැ. හැබැයි ඔයාලා ලංකාවේ විදියට තෙම්පරාදු නොකර ෆ්‍රෙෂ් පොල් වලින් පොල් සම්බෝල කන්න ඉන්නවනම් ඒක රස්නේ පිටින් කොටන්න යන්න එපා. මේ තියෙන්නේ මං කොටලා අවසන් වෙච්ච පොල් සම්බෝල. ඉතින් නැවතත් මම මේක මෙන්න මේ විදිහට බෝල් එකට දාගන්නවා. දාගෙන මෙන්න මේ විදිහට දෙය එකතු කරගන්නවා. දෙය එකතු කරගෙන මෙන්න මේ විදිහට නැවතත් පොල් සම්බෝල හොඳින් අනාගන්න. ඉතින් මම අහලා තියෙනවා පොල් සම්බෝල රස වෙන්නේ ඒක හොඳට දෙය ඇඹුලින් අනාගත්තම කියලා. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත පොල් සම්බෝල එක. මේ විදිහට හදාගත්තම ෆ්‍රෙෂ් පොල්ද ඩෙසිකේටඩ්ද කියලා හොයාගන්නත් බැරි තරම්. මේ තියෙන්නේ මම පොල් සම්බෝලත් එක්ක කන්න හදාගත්ත ආසම වෙන එක. ඔයාලා try කරලා බලන්න. වර්ධින එකක් නෑ. නැවතත් අලුත් රෙසිපි එකකින් යමු වෙනතුරු මං ගිහින් එන්න. මම බුද්ධිමා.